මේ තියෙන්නේ මේකට අපි කියන්නේ ගෝමේද. ඔය ඉන්ක්ලූෂන් දෙකපු ගල. ගෝමේද කියන්නේ ඕකට. ගෝමේද වලට කියන්නේ ජෙමොලොජිකල් ටර්ම්ස් වලින් හැසොනයිට් ගානට්. එතකොට සමහරක් වෙලාවට අපි කියනවා රත්න ගෝමේද කියලා. මේක පොඩි රතු ගතියක්. දැන් මේක ඔරෙන්ජ් නේ. රතු ගතියක් තිබ්බොත් රත්න ගෝමේද කියලා කියනවා. මේ තියෙන්නේ මේකේ තියෙන රූටයිට් නීඩල්ස්. මේ කැපිලා තියෙන විදිහ මේ සෆාය වලට ඩයග්නොස්ටික් ෆීචර් එකක් නෙවෙයි. මේක ගොඩක් අර මේ කියුබික් ක්‍රිස්ටල් සිස්ටම් එකේ ගල් වලට තමයි මෙහෙම කැපෙන්නේ. මොන හරි ලික්විඩ් ඉන්ක්ලූෂන්ස් ක්‍රිස්ටල් වෙන්න පුළුවන්. මේ වගේම සෆාය එකක. ඒතර මේක හීටඩ් වෙන්න පුළුවන්, අන්හීටඩ් වෙන්න පුළුවන්. මේ සෆාය එකක. ඇයි හීටඩ් කියලා කියන්නේ? අන්න හරි. මේක අන්හීටඩ්. නැත්තම් මේක මීටරදී එක්ස්පෑන්ඩ් වෙනවා. මේ ක්‍රිස්ටල්ස් ටික ඊටදී එක්ස්පෑන්ඩ් වෙනවා. එක්ක වෙන ෂේප් එකකට යනවා. එක්ක මේක වටේ සුදු පාට වයිට් නිකන් සර්කල් එකක් වගේ හැදෙනවා. මේක අන්හීටඩ්. මේකත් ඇවිල්ලා හැසනයිට් ගානට් එක. මෙච්චර ඉන්ක්ලූෂන්ස් ඉන්නේ ඒ හැසනයිට් ගානට්ස් වල. ඔය එක එක ලයිට් කන්ඩිෂන්ස් යටතේ තමයි අරන් තියෙන්නේ. ඒතකොට මේ සමහර තියෙන ඉන්ක්ලූෂන්ස් ඩබල් රිෆ්‍රැක්ටිව් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇනයිසොට්‍රොපික් ඉන්ක්ලූෂන්ස් වෙන්න පුළුවන්. නමුත් ගල අයිසොට්‍රොපික්. අයිසොට්‍රොපික් ගලක් ඇතුලේ ඇනයිසොට්‍රොපික් ඉන්ක්ලූෂන්ස් තියෙනකොට අපි අර පොලිස්කෝප් කියන එකෙන් කරකව බලනකොට මේක නිකන් පේන්නේ ඇනයිසොට්‍රොපික් වගේ. ඩබල් රිෆ්ලෙක්ෂන් එකක් වගේ තමයි පේන්නේ. ඒක බොරුවක්. හෝස්ට් රොක් එක නෙවෙයි. හෝස්ට් රොක් එක වෙන කෙනෙක්.